හරි. සුබ දවසක්. ඉතින් ඔන්න සුපුරුදු පරිදි අඟහරුවාදා අරගෙන ආවා SNR අප්ඩේට් එපිසෝඩ් 9 එක. ඉතින් එහෙනම් ඔන්න බලමු කොහොමද අපිට SNR වලින් බිට්කොයින් වල මාකට් එකේ ඊළඟ ඉදිරි දවස් ටිකේ වෙන්න පුළුවන් අයිඩියා එක බලමු මොන වගේ අයිඩියා එකක්ද තියෙන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අ, හරි. ඉතින් ඊට කලින් අපි බලමු කොහොමද අපි ගිය සතියේ මාකට් එකේ අවුට්ලුක් එක කොහොමද මාකට් එකේ තිබුණේ කියලා අපි ඔයාලට ෂෙයා කරා ගිය සතියේ එපිසෝඩ් 8 එකේදී. ඉතින් බලමු මොන වගේ අයිඩියා එකක්ද අපි ඔයාලත් එක්ක ෂෙයා කරලා තියෙන්නේ කියලා. ඇතුළත මෙන්න මේ විදිහට අප් මූව්මන්ට් එකක් ගිහිල්ලා ආපහු මේ කැඩල් රේන්ජ් එක එහෙම නැත්නම් අර අපි බලාගෙන හිටිය වීක්ලි CRT ලෝ එක දක්වා මාකට් එක වැටේවි කියන අයිඩියා එක තමයි මගේ තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ විදිහට අපි ගිය සතියේ කතා කරනවා මාකට් එක 1,13,890 වගේ ඒරියා එක මෙන්න මේ ෆෙයා වැලියු ගැප් එක මාකට් එකේ ෆිල් කරලා මාකට් එක පල්ලෙහාට මේ CRT ලෝ එක දක්වා මාකට් එක ඩවුන් වෙන්න ඕනි කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ මාකට් එක එදා දුන්න දවසේ ඉඳන් මෙන්න මේ විදිහට තමයි මාකට් එක මූව් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ දුන්න අප්ඩේට් එක ඒ විදිහට මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න කැන්ඩල් රේන්ජ් ලෝ එක බ්‍රේක් කරන තාක්කල් මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙනවා. ඉතින් මෙන්න SNR වලින් දුන්න ගිය සතියේ අප්ඩේට් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 100% ඒ විදිහටම මාකට් එක අප් මූව්මන්ට් එක ගිහිල්ලා ඩවුන් මූව්මන්ට් එකත් ඇවිල්ලා ඉවරයි. හරි. ඉතින් දැන් මේ තියෙන්නේ ගිය සතියේ අයිඩියා එක. අපි බලමු මේ සතියේ අයිඩියා එක මොන වගේ එකක්ද අපිට ගන්න හැකියාව තියෙන්නේ කියලා. රයිට්. ඉතින් සුපුරුදු පරිදි මම වීක්ලි chart එකට යනවා. වීක්ලි chart එකට ගිහිල්ලා මම මේ තියෙන අපි කලින් මාක් කරගත්ත අපේ රේන්ජ් එක. එතකොට මෙන්න මෙතන ඉඳන් තව රේන්ජ් එකක් ක්‍රියේට් කරලා තියෙනවා. නමුත් මම යනවා පොඩ්ඩක් මාකට් එකේ තව පොඩ්ඩක් අපි කියනවා ලෝ ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා අයිඩියා එකක් ගන්න. ඒකෙදි ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා මෙන්න මෙතනින්. මෙයා හොඳ වීක්ලි රිජෙක්ෂන් එකක් අපිට හම්බ වෙනවා මාකට් එකේ. මෙන්න මෙතන වීක්ලි රිජෙක්ෂන් එකක් හම්බ වෙනවා. මම දැනට මේ CRT එක කම්ප්ලීට් වෙලා තියෙන හින්දා මම මේ CRT එක මකා ගන්නවා. මේ ටික මකා ගමු. දැන් මෙන්න මේ විදිහට අපිට ස්ටෝරි ලයින් එකේ වීක්ලි රිජෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම තමයි මෙතනින් අපිට වීක්ලි බුලිෂ් කරලා තියෙනවා මාකට් එක. ඔන්න දැන් අපිට වීක්ලි chart එක බුලිෂ් පැත්තට හරවලා තියෙනවා. හරිද? ඉතින් ඒකත් එක්කම මාකට් එකේ වීක්ලි chart එක බුලිෂ් කිරීමත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එකේ අපි ඩේලි chart එකට ගියොත් ඩේලි වලිනුත් මාකට් එක මෙන්න මෙතනින් රෙස්පෙක්ට් එකක් හම්බ වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඩේලි වලින් මෙන්න මෙතන රිජෙක්ෂන් එකක් හම්බ වෙලා තියෙනවා. ඒකට අදාළව මාකට් එකේ කන්ෆර්මේෂන් බ්‍රේක්අවුට් එකක් අපිට මෙන්න මේ ඒරියා එකෙන් ලැබිලා තියෙනවා. හරි. ඉතින් මේකත් එක්ක අපි දැන් මේ ස්ටෝරි ලයින් එක බලුවහම අපිට වීක්ලි සහ ඩේලි chart දෙකම බුලිෂ් එකේ තියෙන්නේ. මම නැත්නම් බුලිෂ් මට්ටමට හැරිලා ඉවරයි ආපහු. ඉතර දවස් තිබුණේ වීක්ලි බෙයාරිෂ් ඩේලි බුලිෂ් ඩේලි බෙයාරිෂ් වීක්ලි වගේ කවුන්ටර් මාකට් එක එහෙම නැත්නම් වේටින් පීරියඩ් එක තමයි ඊයේ වෙනකන් තිබුණේ. ඔන්න අද මාකට් එක වීක්ලි සහ ඩේලි chart දෙකම බුලිෂ් පැත්තට මාකට් එක කන්වර්ට් කරලා තියෙනවා. එහෙම නැත්නම් shift එක හම්බ වෙලා තියෙනවා. රයිට්. ඉතින් මේකත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මන්ඩේ හයි එක සහ මන්ඩේ ලෝ එක අතර අපිට හොඳ කැන්ඩල් රේන්ජ් එකක් බලා ගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට. මාකට් එකේ හොඳ කැන්ඩල් රේන්ජ් එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මේකත් එක්ක අපිට හොඳ අයිඩියා එකකට යන්න හැකියාව තියෙනවා. මොකද මේ කැන්ඩල් රේන්ජ් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ මෙන්න මේ කන්සල්ටේෂන් ගැප් එකක් ඇතුලේ. ඔර මෙන්න මේ විදිහට මාකට් එකේ එෆිෂන්සි එකක් ෆිල් වෙලා තියෙනවා. මේකත් එක්ක අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් තව අවස්ථා ඕන තරම් තියෙනවා. රයිට්. ඉතින් තව මෙන්න මේ ඒරියා එකෙන් පොඩි එනවා. රයිට්. ඉතින් මෙන්න මෙතනදී මාකට් එක මම 1 hours වලට වගේ ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් දැනටමත් 1 hours වලින් හොඳ සාමාන්‍ය කන්ෆර්මේෂන් එකක් මට හම්බ වෙලා ඉවරයි. ඉතින් පර්සනලි මම try කරනවා මෙන්න මෙතන තියෙන මේ කැන්ඩල් රේන්ජ් එකේ මිඩ් එක වෙනකන්. ඒ කියන්නේ මම ඩේලි chart එකට මූව් වෙන්නම් මුලින්ම. ඩේලි chart එකත් එක්ක බැලුවම අද මාකට් එකේ නැවත වතාවක් පොඩි කරෙක්ෂන් එකක් එන්න පුළුවන්. ලොකු මූව්මන්ට් එකක් නෙමෙයි. මෙන්න මේ ඒරියා එකට මම ප්‍රයිස් එකක් වශයෙන් කිව්වොත් මාකට් එකේ පොඩි ඩ්‍රොප් එකක් එන්න හැකියාව තියෙනවා 1,12,900 1,13,000 වගේ ඒරියා එකක් වෙනකම් මාකට් එකේ ඩ්‍රොප් එකක් එන්න පුළුවන්. ඔයාලට හැකියාවක් තියෙන ඉඩ තියෙනවා මෙන්න මේ QM එකෙන් මාකට් එකේ හොඳ සෙල් එකකට යන්න. මෙන්න මේ ඒරියා එකේදී මම මේ QM එක මාක් කරලා දෙන්නම් ඔයාලට. QM එක බලාගෙන ඉන්න මෙන්න මේ QM ඒරියා එක ඔයාට හැකියාවක් ලැබෙන්න පුළුවන් මාකට් එක පොඩි රිට්‍රේස්මන්ට් එකක් ආවොත් මෙන්න මේ විදිහට ස්කැල්ප් සෙල් එකකට යන්න. හැබැයි මේකෙදි ඔයාලගේ කන්ෆර්මේෂන් අනිවාර්යෙන් බලන්න. මොකද
අපි මෙතනදී යන්නේ මේ යන්නේ කවුන්ටර් ට්‍රෙන්ඩ් එකකට හින්දා ඔයාලගේ කන්ෆර්මේෂන් අනිවාර්යෙන් ඔයාලා බලන්න. මොකද මේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධව ට්‍රේඩ් කරන එක එච්චරම මම අනුමත කරන දෙයක් නෙවෙයි. මම පුළුවන් තරම් try කරන්නේ මාකට් එකේ මේ පල්ලෙහාට આવොත් buy එකක් ගන්න තමයි. ඉතින් මගේ මේජර් buy level එකක් මෙන්න මේ ඒරියා එකෙන් මට ආපහු ක්‍රියේට් වෙනවා. මෙතනදී මම daily chart එකට ගියොත් මෙන්න daily rejection එකට ආපහු මාකට් එක මෙන්න මෙහෙම පොඩි මූව්මන්ට් එකක් වෙලා මාකට් එක මෙන්න මෙහෙම ආවොත් මට තියෙනවා මේජර් buy movement එකක් මෙන්න මේ high එක වෙනකන් 1,19,000 විතර වෙනකන් මේජර් buy movement එකක් තියෙනවා. මෙන්න මේ විදිහට මේක තමයි මට ඔයාලට දෙන්න තියෙන අයිඩියා එක. ඔයාලා බලාගෙන ඉන්න. මම දෙන්නම් ආපහු මුලින් ඉඳලා කිව්ව දේවල් ටික. මාකට් එකේ ෂෝට් ටර්ම් පොඩි සෙල් එකක් තියෙනවා සාමාන්‍යයෙන් 1,13,000ට විතර. ඒක අනුව මාකට් එකේ ඒ ඒරියා එකට ඇවිල්ලා මෙන්න මේ 50% මිඩ් එක මාකට් එකේ බ්‍රේක් කරගත්තොත් අපිට හැකියාව තියෙනවා මෙන්න මේ CRT එක දක්වා ට්‍රේඩ් කරගෙන යන්න. මේ CRT එක දක්වා මාකට් එක ඩ්‍රොප් වෙද්දී අපිට හම්බ වෙනවා මැලේසියන් SNR වලට අනුව BPE එන්ට්‍රි එකක්. ඒ BPE එන්ට්‍රි එකෙන් අපිට හොඳ ලොන්ග් පොසිෂන් එකකට යන්න හැකියාව තියෙනවා. මම බලාගෙන ඉන්නේ මෙන්න මේ ලොන්ග් පොසිෂන් එක ගන්න තමයි මේ දවස් ටිකේදී අනිවාර්යෙන් හොඳ අවධානයෙන් ඉන්න කන්ෆර්මේෂන් එක ට්‍රේඩ් වලට යනවා නම් යන්න මාකට් එකට එක එක නිවුස් එන්න තියෙනවා. ඉතින් ලබන මාසය කියන්නේ ටිකක් තීරණාත්මක මාසයක්. ඒ හින්දා අනිවාර්යෙන් පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. නම් හැමෝටම හැපි ට්‍රේඩින්.